නංගි මොකද මේ තනියම hina වෙවි? කාමරේ දොරකට ආපු අම්මා එහෙම අහද්දි මම කැසිලා ගියා. මම හිටියේ ඇඳ උඩ වාඩි වෙලා කල්පනා ලෝකෙක තනි වෙලා. මගේ අතේ තිබුණේ අක්කගේ රුවන් අයියගේ වෙඩින් එකේ ෆොටෝ එකක්. ඒත් මගේ ඇස් තිබුණේ රුවන් අයිය දිහාට හැරවිලා. මොකුත් නෑ අම්මේ. මේ පරණ ෆොටෝ වගේ බැලුවා. මම බොරුවක් කියලා ෂේප් වුණා. හරි රැස්ති වෙන්නකෝ. අද අක්කලා එනවා කිව්වනේ. අක්කට දැන් අමාරුයිලු බඩත් එක්ක. ඔයා ගිහින් උයන්න උදව් වෙන්න. අම්මා යන්න ගියාට පස්සේ මම ආයෙම ඒ ෆොටෝ එක දිහා බැලුවා. ඇත්තටම මගේ හිතේ තිබුණේ මහා අමුතු හැඟීමක්. මම නෙත්නි මට වයස 21යි. අපේ පවුලේ මමයි අම්මයි තාත්තයි අක්කයි හිටියේ. අක්කා ගයනි. එයාට 28යි. ඇත්තම කිව්ව මම හරිම ලස්සනයි. මම එහෙම කියනවා නෙවෙයි. ඕනම කෙනෙක් දැක්ක ගම වශී වෙන රූපය මට තිබුණා. සුදු පාට හම, හැඩ ඇඟ, දිග කොණ්ඩේ. ඉස්කෝලේ යන කාලේ ඉඳන් කොල්ලමගේ පස්සෙන් වැටුනේ මෙස්ස වගේ. ඒත් අක්කා එච්චර අසර නෑ. එයා පාටින් ටිකක් අඩුයි. මහතයි. හැබැයි එයා හරිම ගුණයහපත්. අක්කට ගිය මාසේ යෝජනාවක් ආවා. ඒ රුවන් අයියා. එයා ගැන කියනවා නම් හම්මෝ මම දැකපු ලස්සනම කොල්ලෙක්. උසයි, සුදුයි, සල්ලිකාර පවුලක. එදා යාලා මනමාලි බලන්න ආපු දවස මට අද වගේ මතකයි. රුවන් අයියා ඉස්සරහ පුඩියේ වාඩි වෙලා හිටියේ හරියට ෆිල්ම් එකක නළුවෙක් වගේ. අක්කා සාරිය ඇඳලා රැච්චාවෙන් වගේ තේ කාරන් ආවා. ඒ වෙලාවේ මම හිටියේ දොරෙත් අස්සෙන් බලන්. රුවන් අයියා අක්කා දිහා බැලුවේ නිකන් යාන්තමට වගේ. ඒත් එක පාටම එයා ගැස්කී මගේ පැත්තට. මම හිටියේ ගෙදරට අඳින කොට සායක් ඇඳගෙන. මගේ දිහා දැක්ක ගම රුවන් අයියාගේ ඇස් ලොකු වුණා. එයා කටකොණින් හිනාවක් දැම්මා. මට මාරු ලැජ්ජාවක් වගේම අමුතු සතුටක් දැනුණා. අන්තිමේදී එයා ලක්කට කැමති වුණා. ඒත් වෙඩින් එක දා වෙනකම්ම රුවන් අයියා මගේ එක කතා කරන්න, මගේ දිහා බලන්න පුදුම උනන්දුවක් තිබුණේ. වෙඩින් එක ඉවර වෙලා මාස 3ක් යද්දි අක්කා ප්‍රෙග්නන්ට් වුණා. එදා රුවන් අයියා අම්මට කෝල් කරලා තිබුණා. අම්මේ ගායින්ටද තනියම වැඩ කරගන්න අමාරුයි. ඩොක්ටර් කිව්වා රෙස්ට් කරන්න කියලා. අම්මට පුළුවන්ද ටික දවසකට නංගිව මෙහෙට එවන්න? මම උදේ වැඩට ගියාම ගයිලි තනියමනේ. අම්මත් ඉතින් එකපාරින්ම කැමති වුණා. ඔව් පුතේ මම නෙත් නිවෙවන්න. කෙල්ල ගෙදර නිකන් ඉන්නේ. ඉතින් මම අක්කලගේ ගෙදර නතර වුණා. ඒක ලොකු තට්ටු දෙකේ ගෙයක්. අක්කා හිටියේ ගොඩක් සතුටින්. හැබැයි මම ගිය දවසේ ඉඳන් මට තේරුණා රුවන් අයියාගේ හැසිරීම වෙනසක් තියෙනවා කියලා. එයා ගෙදර ඉන්න වෙලාවට නිතරම මගේ වටේ කැරකුණා. දවසක් මම ටීවී බල ඉද්දි රුවන් අයියා එතනට ආවා. අක්කා කාමරේ නිදි. නංගි තේ එකක් හදලා දෙන්නකෝ. එයා මගේ දිහා අමුතු බැල්මකින් බලන් කිව්වා. හා අයියේ මම ගේන්න.
මම නැගිටලා කුස්සියට ගියා. මම කුස්සියේ තේ හදනකොට මට දැනුණා කවුරු හරි මගේ පිටිපස්සේ ඉන්නවා වගේ. මම හැරිලා බලද්දි රුවන් අයියා පැන්ට්‍රි එකට හේතු වෙලා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා. අයියේ ඇයි කුස්සියට ආවේ? අක්කා දැකීවි. මම බයෙන් වගේ කිව්වා. පිස්සුද නංගි? ගයනි හොඳටම නිදි. අනික එයාට දැන් ඇඳේ බහින්නත් අමාරුයිනේ. රුවන් අයියා හිමීට මගේ ළඟට ආවා. නංගි ඔයා මාරි ලස්සනයිනේ අප්පා. ඇයි ඔච්චර ලස්සන? එයා එහෙම මගේ ඇතින් එල්ලුවා. මගේ ඇඟම හිරිවැටිලා ගියා. අයියේ මොකද මේ? අතාරින්න. මම අත ගසලා දාන්න හැදුවත් එයා අත තද කරලා අල්ලගත්තා. ඇයි බය වෙන්නේ? මම දන්නවා ඔයත් මට කැමතියි කියලා. වෙඩින් එක දවසේ ඉඳන් ඔයා මගේ දිහා බලපු විදිය මම දැක්කා. රුවන් අයියා මගේ කාණ්ඩ කළා මිනිනුවා. එයාගේ හුස්ම මගේ බෙල්ලට වැදෙද්දි මට මොකක්ද වෙලා ගියා. අනේ අයියේ මේක වැරදි. අක්කා පව්. මම තුරුවර හනින් කිව්වා. කවුද කියන්නේ වැරදි කියලා? අපි කාටවත් කරදරයක් කරන්නේ නෑනේ. මම නංගිට ආදරේ. එහෙම කියලා එයා එක පාටම මාව පැන්ට්‍රි එකේ කබඩ් එකට හේතු කරගත්තා. මට හුස්ම ගන්නවත් ඉඩක් තිබුණේ නෑ. එයාගේ මූණ මගේ මූණට ගොඩාක් ළඟයි. මම ඇස් පියාගත්තා. ඊළඟ තප්පරේ එයාගේ මගේ වලට තද වුණා. ඒක මහා පුදුම සැපක්. මට මුළු ලෝකෙම අමතක වුණා. එයාට පුදුම හැකියාවක් තිබුණා කෙල්ලෙක්ව පිස්සු වට්ටන්න. එයා මගේ උරාබන ගැම මගේට පුරාම අතයවුවා. මම නොදැනීම එයාගේ බෙල්ල වටේ අත්යවල එයාව බදාගත්තා. විනාඩි 5ක් විතර අපි ඒ විදියට හිටියා. එක පාටම උඩතටියේ සද්දයක් ඇහුණා. රුවන් අයියා ගැස්සිලා මාව අතෑරියා. රෑට මම එන්නම් ඔයාගේ කාමරේට. එයා එහෙම කියලා වතුර වීදුරකුත් තැන සාලිට ගියා. මම පපුව ගැහි එතනම බිම වාඩි වුණා. මම මේ කරන්නේ මහා පාප කර්මයක් නේද? මගේ මක්කගේ මනුස්සයා එක්ක. ඒත් මගේ හිතේ එක පැත්තකින් පොඩි සතුටකුත් තිබුණා. එදා අක්කා බෙහෙත් බීලා කලින්ම නිදාගත්තා. මම මගේ කාමරේට වෙලා හිටියේ බයෙන්. රුවන් අයියා එයිද? දොර වහගන්න ඕනේද? ඒත් මගේ හිත කීවේ දොර ඇර තියන්න කියලා. පාන්දර 1ට විතර මගේ කාමරේ දොරෙද්ද එහාට වුණා රුවන් අයියා. එයා හිටියේ ෂෝටක් විතරක් ගහගෙන. එයා හිමින් දොර වහලා ලොක් කළා. නංගි නිදිද? එයා ඇඳ ළඟට ඇවිත් මගේ මූණට එබුණා. මම ඇස් පියාගෙන හිටියට මට නින්ද ගින් තිබුණේ නෑ. අයියේ යන්න අයියේ අක්කා නැගිටී. එයාට හොඳටම නින්ද ගිහින් ඉන්නේ. බය වෙන්න එපා. රුවන් අයියා මගේ පොරවන එක අයින් කළා. එයා උඩට නැංගා. එදා මම මගේ ජීවිතේ කවදාවත් නොවිඳපු සැපක් ඉඳා. රුවන් අයියා කියන්නේ හරිම දක්ෂ කෙනෙක්. එයා මගේ හැම තැනම අවදි කරද්දි මට ඉබේටම කෙඳිරි ගෑවුණා. සද්ද කරන්න එපා මැනික. අපි එදා එළි වෙනකම් එකට හිටියා. පාන්දර 5ට විතර තමයි එයා ආපහු අක්කා ගාවට ගියේ. පහුවදා උදේ මම නැගිට්ටේ ලොකු වර්ධකාරී හැඟීමකින්.
මම කුස්සියට යද්දි අක්කට ඒ හදනවා. නංගි නැගිට්ටද? මම බැලුවා ඔයාට තාම නින්ද ගිහින් හින්දා ඇහැරවන්නේ නැතුව ඉන්න. අක්කා හිනා වෙලා කිව්වා. අක්කගේ ඒ අහිංසක මූණ දැකිද්දි මට පොළොව පලාගෙන යන්න හිතුණා. මම එයාගේ මනුස්සයත් එක්ක රෑ ගත කරලා දැන් එයා හදලා දෙන දේක බොනවා. ඇයි නංගි මූණ අවුල් වෙලා? අසනීපයක් වද්ද? අක්කා මගේ නාලට අත තියලා බැලුවා. නෑ අක්කේ රෑ හරියට නින්ද ගියේ නෑ. මම බොරුවක් කිව්වා. ඒ වෙලාවේ රුවන් අයියේ කුස්සියට ආවා. එයා මගේ දිහා බැලුවේ ඊයේ රෑ මුකුත් උනේ නෑ වගේ. ගයනි මට අද ටිකක් කලින් යන්න ඕනේ ඔෆිස් එකට. කෑම එක ලෑස්තිද? ඔව් රුවන්. නංගි ඔයා මේක බොන්නකෝ. මම රුවන්ට කෑම එක දාන්න. අක්කා එහෙම කියලා කාමරේට ගියා. අක්කා ගිය ගමන් රුවන් අයියා මගේ ළඟට ඇවිත් මගේ ඉන මිරිකුවා. ඊයේ රෑ කොහොමද? හොඳයිද? එයා වල් හිනාවක් දැම්මා. අයියේ මේක නවත්තමු. මට අක්කා ගැන දුකයි. මම ඇස්සල කඳුළු පොරවන් කිව්වා. පිස්සුද නංගි? ඔයාට මම නැතුව පුළුවන්ද දැන්? අනික ගයනීට මේ ගැන දැනගන්න තියන්න එපා. එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑනේ. අපේ මේ සම්බන්ධේ එතනින් නතර වුණේ නෑ. අක්කට බබා හම්බෙනකම් රුවන් අයියා හැමදාම රැට මගේ කාමරේට ආවා. සමහර දවස්වලට දවල්ට අක්කා නිදාගත්තම අපි කුස්සියේ පැන්ට්‍රියක උඩ තමයි හිටියේ. මට මතකයි දවසක් වැස්ස දවසක අක්කා අම්මලගේ ගෙදර ගියා ක්ලිනික් එකට යන්න. රුවන් අයියා මමයි විතරයි ගෙදර හිටියේ. එදා එයා මාව කුස්සියේ මේසෙ තියාගෙන කරපු හරිය මට ජීවිතේට අමතක වෙන්නේ නෑ. එයාගේ ආදරයට වඩා තිබුණේ රාගය කියලා මට තේරුණා. ඒත් මට ඒකට විරුද්ධ වෙන්න හයියක් තිබුණේ නෑ. මමත් ඒ පහසට ඇබ්බැහි වෙලා හිටියේ. දැන් මම දන්නවා මම කළේ ලොකු පවක් කියලා. අක්කා අහිංසක විදියට බබාව හදාගෙන ඉති මම එයාගේ සැමිය එක්ක සතුටු වුණා. ඒත් රුවන් අයියා මාව දැක්කම දාන ඒ බැල්මට මගේ ඇඟට දැනෙන මම තාමත් වහවැටිලා. තාමත් අක්කා නැති වෙලාවට අපි කුස්සියේ පැන්ට්‍රි එක ගාවට වෙලා අපේ ලෝකෙ තනි වෙනවා. මේක කවදා ඉවර වෙයිද? අක්කාට අහුවේද කියලා මම දන්නේ නෑ. ඒ සැප ඒක මාව ජීවත් කරවනවා වගේ. නංගි රුවන් එනකම් ඔහොම ඉන්නවද? මට බබාට කිරි දෙන්න ඕනි. අක්කගේ සද්දෙට මම පියවිලෝකෙට ආවා. හා අක්කේ මම කුස්සියේ ජනේලෙන් එළිය බැලුවා. රුවන් අයියගේ වාහනේ ගේට්ටුවෙන් ඇතුල් වෙනවා. එයා කාර් එකෙන් බැහැලා උඩ බලලා මගේ දිහා බලලා ඇහැක් ගැහුවා. මගේ ඇඟ ආයිමත් හිරිවැටිලා ගියා. අද රෑ මම පව්කාරියක් වේවි.